යාළුවනේ කොහොමද ඔයාලට ගොඩ දවසකින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම අද හිතුවා මම පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මොනවද කියලා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එක. ඉතින් මගේ සෙන්සිටිව් ස්කින් එකට මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක තමයි මේ තියෙන්නේ. Aroma Magic එකේ Neem and Tea Tree ෆේස් වොෂ් එක. ඉතින් මේක මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මම මේක දැන් පාවිච්චි කරන්න අරන් අවුරුදු 4ක් විතර වෙනවා. එක දිගටම මම පාවිච්චි කරා මේ ෆේස් වොෂ් එක. ඉතින් ඇත්තටම මට මේක ගොඩාක් හොඳයි. මම විශේෂයෙන්ම මේක රෙකමන්ඩ් කරනවා සෙන්සිටිව් ස්කින් එකක් තියෙන ඔයාලට මේ ෆේස් වොෂ් එක ගොඩාක්ම හොඳයි. ඉතින් මම පාවිච්චි කර කර හිටපු ෆේස් වොෂ් එක දැන් ඉවරයි. මේ තව පොඩ්ඩක් ඒකේ තියෙන්නේ. ඉතින් මම ඒක හින්දා ඉක්මනින්ම ගිහිල්ලා තව ෆේස් වොෂ් එකක් අරගෙන ආවා. මොකද මේක අන්තිමටම ඉවර වෙනකන් ඉන්නේ නැහැ. මම මේ වගේ භාගෙට ඉවර වෙගෙන ඉද්දි ඉක්මනින්ම අලුත් ෆේස් වොෂ් එකක් අරන් එනවා. මොකද මේක ඉක්මනින්ම කොස්මෙටික් ෂොප් වල ඉවර වෙනවා. ඉතින් මේ වගේ අකරතැබ්බ වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ඉවර වෙනකම් ඉඳලා මම ගිහලා ෆේස් වොෂ් එක හොයනකොට ෆේස් වොෂ් එක ඉවර වෙලා. ඉතින් ඒක හින්දා මම අනිවාර්යයෙන්ම මේක ඉවර වෙගෙන ඉඳි වැඩිපුර ෆේස් වොෂ් එකක් ගෙනත් තියාගන්න. ඒ තරම්ම මේ ෆේස් වොෂ් එකට මම ඇඩික්ට් වෙලා ඉන්නේ. මේක ගොඩාක් හොඳ ෆේස් වොෂ් එකක්. හරිම කියන්නේ හරිම මේ හොඳට එනවා මේකේ නීම් ඇන්ඩ් ටී ට්‍රී ඒ ස්මෙල් එක. මාර ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා මේ ෆේස් වොෂ් එක පාවිච්චි කරාම. සෙන්සිටිව් ස්කින් එකක් තියෙන අයට ගොඩාක් හොඳයි මේ ෆේස් වොෂ් එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ ෆේස් වොෂ් එක ගන්නකොට ඔයාලා බලන්න මේ ෆේස් වොෂ් එක මේක ඔරිජිනල්මද කියලා. ඒ කියන්නේ මේකේ මෙන්න මේ ලේබල් එක තියෙනවද කියලා ඔයාලා අනිවාර්යෙන් බලන්න. මේ Aroma Magic කියන්නේ ඉන්දියන් ප්‍රොඩක්ට් එකක්. ඉන්දියාවේ මැනුෆැක්චර් කරන ප්‍රොඩක්ට් එකක්. ඒකට ඔයාලා අනිවාර්යෙන් බලන්න මේ බාකෝඩ් එක තියෙනවද? ඊට අමතරව මේකේ අනිවාර්යයෙන්ම ගහලා තියෙන්න ඕනේ ඉන්දියාවල ප්‍රයිස් එක. ඒ කියන්නේ ඉන්දියාවල මේක නම් 180යි. ඒ ප්‍රයිස් එක මෙතන ගහලා තියෙනවද කියලා ඔයාලා චෙක් කරලා බලන්න. ඒ වගේම මැනුෆැක්චරින් ඉන් ඉන්දියා කියලා ඉන්දියාවේ එක මැනුෆැක්චර් කරපු කම්පැනි එකේ විස්තර ගහලා තියෙනවද කියලා ඔයාලා අනිවාර්යෙන් බලන්න. මොකද අද ඔරිජිනල් නොවන ප්‍රොඩක්ට්ස් ඕන තරම් වෙළඳ පොලේ තියෙනවා. ෆේක් ඒවා ඕන තරම් තියෙනවා. ඉතින් ඒව අරගෙන අපේ ස්කින් එක ඩැමේජ් කර ගන්නවට වඩා ඒ වගේ ප්‍රතිඵල නැහැ කියලා දොස් කියනවට වඩා හොඳට හොයලා බලලා ඔරිජිනල් ප්‍රොඩක්ට් එකම ඔයාලා ගන්න. ඉතින් හරි ඉක්මනට මේ Aroma Magic එක ප්‍රොඩක්ට්ස් විකිනෙනවා. ඉතින් ඒක හින්දා ඔයාලා අනිවාර්යෙන්ම මේ ෆේස් වොෂ් එක නිකම්බ වල හරි කලම්බ වල හරි අනිවාර්යෙන් කොස්මෙටික් ෂොප් වල තියෙනවා. ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යයෙන් සෙන්සිටිව් ස්කින් එකක් තියෙන ඕනම කෙනෙකුට මෙන්න මේ ෆේස් වොෂ් එක පාවිච්චි කරලා බලන්න කියලා. මම දැන් කතා කරන්න යන්නේ මගේ ෆුල් බොඩි එකටම පාවිච්චි කරන බොඩි ලෝෂන් එකක් ගැන. බොඩි ලෝෂන් එකක්ම නෙවෙයි මේක ක්‍රීම් එකක්. යෙලෝවින් ෆුල් බොඩි ක්‍රීම් එකක්. ඉතින් මේක ගොඩාක්ම හොඳයි. හොඳ යෙලෝවිෂ් කලර් එකක් එනවා මේ ක්‍රීම් එකෙන්. ඉතින් මේක මම ඕඩර් කරේ ඔන්ලයින් Facebook එකේ මට හම්බෙච්ච හෝම්මේඩ් ප්‍රොඩක්ට් කරන අක්කා කෙනෙක්ගේ පේජ් එකකින්. ඉතින් මම දැන් මේක පාවිච්චි කරන්න අරන් අවුරුදු දෙකක් විතර වෙනවා මේ ප්‍රොඩක්ට් එක. ඉතින් ඇත්තටම ස්කින් එකට ගොඩාක් හොඳයි. කිසිම අහිතකර ප්‍රතිඵලයක් මට මේ වෙනකන් ඇවිල්ලා නැහැ. අනිවාර්යයෙන්ම සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙකුට හරිම අමාරුයි කොස්මෙටික්ස් ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. මොකද ඒගොල්ලන්ගේ ස්කින් එක ඉක්මනින්ම විවිධ ආසාදන මතුවෙනවා. විවිධ ආසාදන එනවා. බිබිලි දානවා, රෑෂස් එනවා, කසනවා, රතු වෙනවා. ඉතින් ඇත්තටම මම හරීම බයෙන් තමයි ප්‍රොඩක්ට් එකක් තෝරගන්නේ. මගේ ස්කින් එක සෙන්සිටිව් හින්දා. ඉතින් ඇත්තට මම හිතුවේ නැහැ මේ හෝම්මේඩ් ප්‍රොඩක්ට් එක මගේ ස්කින් එකට මැච් වෙයි කියලා, සූට් වෙයි කියලා. මොකද මම හරි බයෙන් ඕඩර් කරේ මගේ ස්කින් එකට කොහොම වෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි මේ පේජ් එකේ මම දන්න තරමින් මේ අක්කා මේ පේජ් එක අවුරුදු 10ක් 15ක් තිස්සේ කරනවා. ගොඩාක් පරණ පේජ් එකක්. සහ එයා බිස්නස් එකක් විදිහටම කොස්මෙටික්ස් මැනුෆැක්චරින් කරන කෙනෙක්. ඉතින් එයාගේ මේ හෝම්මේඩ් ප්‍රොඩක්ට් එක ගොඩාක් දෙනා අරගන්නවා සහ ගොඩාක් හොඳ රිවිව්ස් පේජ් එකේ හැමතැනම පේජ් එකේ තියෙනවා. ෆොටෝස් එක්කම දාලා තියෙනවා. කලින් ඒගොල්ලන්ගේ ස්කින් එක තිබ්බේ කොහොමද? දැන් ඒගොල්ලන්ගේ ස්කින් එක තියෙන්නේ කොයි විදිහටද කියලා. ඉතින් ඒ රිවිව්ස් උත් බලලා ඒ පේජ් එක කරන අක්කත් එක්ක පර්සනල් කතා කරලා තමයි මම මේ ක්‍රීම් එක ගත්තේ. ඉතින් ඇත්තට මේ ක්‍රීම් එක ගොඩාක් හොඳයි. හරිම සුවඳයි. ඒ වගේම හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් මං හිතුවා ඇත්තට මේක මම ෆේස් එකට පාවිච්චි කරද්දි මට බිබිලි දායි මගේ මූණ රතු වෙලා කසයි විවිධ ආසාදන ඒ කියලා. හැබැයි නැහැ. ඒක ගෑවහම ගෑවේ නෑ වගේ. හරි ඉක්මනට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් අවුවේ ගියා වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මම මේක දවස් ගානෙම ගාන්නෙත් නැහැ. දවස් ගානෙම ගානවා. මට අමතක වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් එහෙම ගෑවේ නැහැ කියලා පාවිච්චි නොකර හිටියයි කියලා එහෙම කලර් එක වෙනස් වෙන එහෙම ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. මේක අපිට පාවිච්චි කරලා නතර කරා කියලා අපේ මේ ස්කින් එකට අපේ ලොවිෂ් කලර් එක නැති වෙන්නෙත් නැහැ. ඉතින් මේ තියෙන්නේ ක්‍රීම් එක. ඉතින් ඇත්තට මේක මේ තියෙන්නේ ක්‍රීම් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස්. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් මේ ක්‍රීම් එක ගොඩාක්ම හොඳයි මට. ඔක්කොම මේකේ තියෙන නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ඊට අමතරව ප්‍රිසර්වේෂන්ස් වගේ කියන්නේ
ගතියා ගන්න දේවල් ඉතින් අනිවාර්යෙන් ක්‍රීම් එකට ඇඩ් කරනවාමනේ. ඒ වුණාට ගොඩක්ම තියෙන නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් හින්දා සහ හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා සහ මේ ෆුල් බොඩි එකටම පාවිච්චි කරන්න පුළුවන් හින්දා මේ ක්‍රීම් එක මම ඇත්තටම කැමතියි පර්සනල්. ඉතින් මේ ක්‍රීම් එක ටිකක් ගාලා ඉතින් මොකද මේක ප්‍රතිඵල හොඳයි. ඉතින් ගාන වගේම තමයි හොඳ ප්‍රතිඵලයක් අපිට මේකෙන් ගන්න පුළුවන්. මේ ඔයාලට පේනවා ඇති මම මේ ක්‍රීම් එක පාවිච්චි කරලා තියෙන්නේ. මේ මගේ කලින් ටබ් එක ඉවර වෙලා මම ආයෙ එකක් ගෙන ගත්තේ. ඒක දැන් සෑහෙන පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ මේ ක්‍රීම් එක 5500ක් වෙනවා. ඉතින් ඒ ගන්න ගානට මේක මාස 2ක් 3ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරිම පොඩ්ඩයි අරගන්න ඕනේ. ෆේස් එකට නම් අපිට නල්ලට කම්බු දෙකට සහ නිකටට චුට්ටක් ගාලා හොඳට මසාජ් කරා නම් හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන්නේ. මගේ ෆුල් බොඩි එකට ෆුල් බොඩි එක හොඳ yellowish කලර් එකක් ගන්නකට මම කතා කරන්නම්. මම පාවිච්චි කරන සීරම් එක ගණන් ගන්න එපා යාළුවනේ. පිළිවෙලටම කරන්නේ නැහැ. මගේ අතට ආවෙන එකේ අරගෙන මම ඔයාලට පෙන්නන්නේ. සීරම් එකත් මගේ අක්කගෙන් පේජ් එකෙන් ගත්තේ. ඉතින් ඒ සීරම් එකත් ගොඩාක්ම ස්කින් එකට ගොඩාක්ම හොඳයි. ඉතින් ඔක්කොම නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදලා තියෙන මේ සීරම් එක. ඉතින් මේක නම් ෆේස් එකට නෙවෙයි තියෙන්නේ බොඩි එකට විතරයි. ඉතින් මම පාවිච්චි කරන්නේ අත් දෙකට කකුල් දෙකට. ඉතින් මේකෙන් ඩ්‍රොප්ස් ටිකක් දාලා හොඳට මසාජ් කරලා ඊට පස්සේ අර මම පෙන්නපු ෆුල් බොඩි ක්‍රීම් එක පාවිච්චි කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේකත් මම දැන් අවුරුදු දෙකක් තිස්සේ විතර ඉඳන් පාවිච්චි කරනවා. ඔයාලට පේනවා ඇති දැන් ඒකත් ඉවරයි. ඉතින් තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඒක නම් මේක ඉතින් ගොඩක් ෆාස්ට් රිසල්ට් ගන්න පුළුවන් ක්‍රීම් එකත් එක්ක යූස් කරනවා නම්. ඉතින් ඒක තමයි මම පාවිච්චි කරන සීරම් එක. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ගැන විස්තර දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එක බලලා මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒ අක්කගේ පේජ් එකේ නේම් එක සහ එයාගේ කන්ටැක්ට් නම්බර් එක ඔයාලට එවන්නම්. ඉතින් ඒ වගේම තමයි මගේ මේ වීඩියෝ එක බලන්න කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම ඔයාලට පෙන්නන්න යන්නේ මම පාවිච්චි කරන body lotion එක. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන body lotion එක Nature Secret එකේ papaya body lotion එක. ඉතින් මේක මට ගොඩාක්ම මගේ skin එකට හොඳයි. sensitive skin එකක් තියෙන ඔයාලට ගොඩාක්ම හොඳයි. මේක ලංකාවේ product එකක්. ඉතින් natural දේවල් වලින් හදන Nature Secret ඔයාලා දන්නවා ගොඩක් පරණ ගොඩාක් කලින් ඉඳන් තියෙන product එකක් අපේ ලංකාවේ. ඉතින් මේක ළඟදී අලුත් වුණා, bottle එක අලුත් වුණා. ඒගොල්ලන්ගේ body lotion range එකක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒකෙන් papaya body lotion එක සහ carrot body lotion එක කියන දෙකම පාවිච්චි කරනවා. ඉතින් මේක vitamin B3 තියෙන papaya cocoa butter body lotion එක. හොඳ moisture ගතියක් අපේ skin එකේ ඇති කරනවා. හොඳට ස්කින් එකට උරා ගන්නවා. ඉතින් මම පර්සනල් සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් විදිහට මේ බොඩි ලෝෂන් එක රෙකමන්ඩ් කරනවා. ඇත්තටම ගොඩාක් අද බොඩි ලෝෂන් තියෙනවානේ අපි හැමට ගෑවහම ටික වෙලාවක් යද්දි හැම කසනවා, ස්කින් එකට දාඩිය දැම්මහම කසනවා, වැක්කිරෙනවා, පොඩි බිබිලි දානවා. එහෙම බොඩි ලෝෂන් ගාගෙන දූවිල්ලට ගියොත් දූවිලි අපේ ස්කින් එකේ වැදුනහම කසනවා. ඔය වගේ නොයෙකුත් ප්‍රශ්නනේ. හැබැයි මේ බොඩි ලෝෂන් එකේ එහෙම කිසිම ප්‍රශ්නයක් මට මේ වෙනකන් ඇවිල්ලා නැහැ. ඉතින් මේක ගොඩක් හොඳයි. මම පර්සනල් රෙකමන්ඩ් කරනවා මේ බොඩි ලෝෂන් එක. ඉතින් ඒ වගේම මම තව Nature Secret එකේ මම carrot බොඩි ලෝෂන් එකේ පුංචි බොඩි ලෝෂන් එකක් පොඩි එකක් තියාගෙන ඉන්නවා. මම එළියට යන වෙලාවට මගේ හෑන්ඩ් බෑග් එකේ මේක අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද අපි අවුවට යද්දී එළියට යද්දී අපේ ස්කින් එක වේලෙන්න බලනවා. එතකොට ස්කින් එක හොඳට තෙතමනේට මොයිස්චර් ගතියට තියාගන්න මම අනිවාර්යයෙන් මේක පාවිච්චි කරනවා මේ කැරට් එක. ඉතින් අර ලොකු බොඩි ලෝෂන් එක දාගෙන යන්න බැහැනේ බොටල් එක. ඉතින් මේක පුංචි රුපියල් 200ක් විතරයි වෙන්නේ. ඉතින් මම මේකේ තියෙන්නේ කොකෝ බටර් and කැරට්. ඉතින් මේක මම පාවිච්චි කරනවා. මේ Nature Secret එකේ මේ බොඩි ලෝෂන් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ ලොකු බොඩි ලෝෂන් එක නම් මේ බොටල් එක නම් 80 ගාණක් වගේ වෙන්නේ. මේ බොඩි ලෝෂන් එක නම් රුපියල් මේ 200යි වෙන්නේ මේ පොඩි බොටල් එක. ඉතින් ගොඩක් අපේ පොකට් එකටත් වර්ත් වෙන විදිහට මේ බොඩි ලෝෂන් එක සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවා. ඔයාලට ගොඩාක්ම හොඳයි. මම රෙකමන්ඩ් කරනවා මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරලා බලන්න. ඊළඟට කතා කරන්න යන්නේ මම කොණ්ඩේට පාවිච්චි කරන hair cream එක. මේ තියෙන එක මේ ටබ් එක. ඉතින් ගොඩාක්ම හොඳයි මේක. හොඳ මොයිස්චර් ගතියක්, හොඳ තෙතමනයක් අපේ හිස් කබලට ලබලා දෙනවා. ඔළුව කූල් වෙන. කියන්නේ අපි මේක ස්කැල්ප් එකේ ගාලා හොඳට මසාජ් කරාම අපිට තේරෙනවා මාරම කූලින් ෆීලිං එකක් අපිට දැනෙනවා. මාරම හොඳයි අපේ කොණ්ඩේට. හරි ඉක්මනට කොණ්ඩේ වැවෙනවා. ඇත්තටම මම පර්සනල් රෙකමන්ඩ් කරනවා මේක. දැන් ගොඩාක් අද කාලේ තියෙන hair care product පාවිච්චි කරන හරි බයයි. හරි ඉක්මනට කොණ්ඩේ යනවානේ. අහුරු කොණ්ඩේ ගැලවෙනවා, පීරනකොට ගැලවෙනවා. හැබැයි ඇත්තටම මේ hair cream එක ගාලා
ඔයාලා හොඳට මසාජ් කරන්න. මම ගොඩාක්ම රෙකමන්ඩ් කරනවා. ගොඩක් අයට තියෙනවනේ සෙම අමාරු. කියන්නේ ඔළුවේ සෙම වේලලා හෙම්බිරිස්සාව හැදෙන්නේ නැති අය ඉන්නවනේ. නිතරම හිසේ කැකුම අල්ලනවා. මේ අපේ මේ හිස් කබලේ මේ හරියේ සෙම වේලලා ගල් වුණාම තමයි ගොඩක් වෙලාවට හිස රදේ ඔළුවේ කැක්කුම හැදෙන්නේ. ඉතින් සමහරක් අයට හරිම කලාතුරකින් හෙම්බිරිස්සාව කියන එක හැදෙන්නේ. ඉතින් ඒ වගේ අයට මේ ක්‍රීම් එක මේ හෙයා ක්‍රීම් එක පාවිච්චි කරාම හිස් කබලේ වේලිලා තියෙන සෙම හොඳට බුරුල් වෙලා එනවා. මට පර්සනලි ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. මට නිතරම හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. මගේ හරිය ඉක්මනට සෙම වේලෙනවා. ඉතින් මට නිතර ඔළුව කැක්කුම වගේ අල්ලනවා. මම මේ ක්‍රීම් එක පාවිච්චි කරනකොට මට තේරෙනවා ඔළුවේ ඒ හිර වෙලා තැම්පත් වෙලා තියෙන සෙම බුරුල් වෙලා උගුරට එනවා. නහයෙන් එනවා. හෙම්බිරිස්සාව හැදෙනවා. සෙම බුරුල් වෙන ගතියක් මට දැනෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම මේ ක්‍රීම් එක හරිම මේ කූලින් හොඳට මේ ඔළුවට දැනෙනවා. ඉතින් හරිම මේ සුවඳයි හරිම සුවඳයි. ඒ කියන්නේ ගඳ සුවඳක් නේ. කියන්නේ සැර සුවඳක් නෙවෙයි. හරි කාම් සුවඳක් එන්නේ. හරිම ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා. දැන් හිතන්නකෝ අපි ආවෙ ගිහිල්ලා ආවම සමහර වෙලාවට අපේ ඔළුව කකියනවා. ඔළුව රත් වෙලා. එතකොට ගොඩාක් වෙලාවට ගොඩාක් අද කාලේ අය කැමති නැහැනේ හෙයා ඔයිල් පාවිච්චි කරන්න. ඉතින් ගඳයි ගෑවහම කොණ්ඩේ ඇරිලා වගේ හොදන්න ගියාම හරිම අමාරුයි. ෂැම්පු දාලවත් යවන්න බෑ සමහර ඔයිල්. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට ගොඩාක්ම හොඳයි මේ හෙයා ක්‍රීම් එක. මොකද වේලිලා තියෙන ඔළුව ඩ්‍රයි වෙලා තියෙන ඔළුවට ආවෙ ගිහිල්ලා ආවහම ඒ තියෙන ඒ ඔළුව රස්නේ ගතිය හැම දෙයක්ම නැති වෙනවා මේ හෙයා ක්‍රීම් එකකින් චුට්ටක් අරගෙන අපි හොඳට හිස් කබලේ ගෑවනම්. ගාලා හොඳට ඇඟිලි තොඩ වලින් මසාජ් කරා නම් අපිට හරිම ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. හරිම කූල් ගතියක් දැනෙනවා සහ මම කිව්වා වගේ සෙම වේලලා ඔළුව කැක්කුම තියෙන අයට ගොඩාක් හොඳයි මේ හෙයා ක්‍රීම් එක. මොකද මම දන්න තරමේ මේකත් හෝම් මේඩ් ප්‍රොඩක්ට් එකක්. හරිම පිළිවෙලට ලස්සනට ඒ වැඩේ කරගෙන යනවා. මම හිතන විදිහට මේ ටබ් එක පාවිච්චි කරන්න පුළුවන් සෑහෙන කාලයක්. මොකද ගොඩාක් තියෙනවා මේකේ. හරිම ලාභයි 1300යි වෙන්නේ මේ ටබ් එක. ඉතින් 1300ට මේ වගේ ටබ් එකක් ගොඩාක්ම වටිනවා. ඉතින් 1300 දීලා ගත්තට පාඩු නැහැ. අපිට මේක මාස 3-4ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉතින් මේක නාන වෙලාවටම විතරක් නෙවෙයි. ඔයාලට මේක ගාලා හෙයා ස්ටයිල් කරන්න, කොයි හරි යනකොට ගාගෙන යන්න. එහෙම පුළුවන්. දැන් සමහරක් හෙයා ක්‍රීම් තියෙනවානේ. ඒවට හරියටම ඩැන්ඩ්‍රෆ් වෙනවානේ. හැබැයි මේකෙදි එහෙම නැහැ. මම මේක පර්සනල් පාවිච්චි කරලා තියෙනවා. මට නම් මේක ගාගෙන මම දවස් දෙක ඉඳලා තියෙනවා. මට වොෂ් කරන්න බැරි වුණ වෙලාවල් තියෙනවා. හැබැයි එහෙමයි කියලා කවදාවත් ඩැන්ඩ්‍රෆ් ඇවිල්ලා නැහැ. ඉතින් ඒ තරම් හොඳයි මේ හෙයා ක්‍රීම් එක. ඉතින් ඔය මම ඒ උනාට ඔයාලට කියන්න ඔයාලා මේක පාවිච්චි කරනවා නම් මේක පාවිච්චි කරලා දවස් 2-3ක් විතර තියාගන්නේ නැතුව දවසක් ඉතින් තියාගත්තට කමක් නැහැ. ඔළුවට හොඳට හිස් කබලට උරා ගත්තයින් පස්සේ වොෂ් කරන්න. ඉතින් මම කිව්වා වගේ මේක ගැනත් ඔයාලට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන් මගේ මේ channel එක subscribe කරන්න. මට comment එකක් දාන්න මේ hair cream එක ගැන අහලා. මම අනිවාර්යෙන් මේකේ page එක සහ මේක ගැන ඔයාලට විස්තරය කරන්නම්. විස්තර එවන්නම්. ඉතින් මේක ඇත්තටම හොඳ වොලියුම් එකක් ගන්නත් කොණ්ඩෙට මාරම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මගේ කොණ්ඩේ මම ඔයාලට පේනවා ඇති මම මේක කොණ්ඩේ කොටට කපලා තියෙන්නේ. ඉතින් මගේ කොණ්ඩේ මම දිගට වවන්න කැමති නැහැ. මම කොණ්ඩේ කොටට කපලා තියෙන්නේ. ඉතින් කොච්චර කැපුවත් මට තේරෙනවා හරි ඉක්මනට මගේ කොණ්ඩේ වැවෙනවා කියලා. මේ හෙයා ක්‍රීම් එකට හරි ඉක්මනට කොණ්ඩේ වැවෙනවා. ඒ වගේම සමහර අයට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ කොණ්ඩේ හරි තුනීනේ. වොලියුම් එකක් නැහැනේ. හැබැයි එහෙම අයටත් මේ හෙයා ක්‍රීම් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හොඳ වොලියුම් එකක් ගන්න කොණ්ඩේ. ඔයාලට මේක ගාද්දි මේක සතියක් දෙකක් නෙවෙයි මාසයක් විතර මේ ක්‍රීම් එක පාවිච්චි කරද්දි තේරෙයි බේබි හේර්ස් වගේ ඇවිල්ලා තියෙනවා. දැන් මට ඒක තියලා තියෙනවා. මම කොණ්ඩේ නිතරම කපනවා. කොණ්ඩේ දික් වෙන පිට මැදට වගේ වෙන්නේ ඉද්දි මම කොණ්ඩේ ආපහු දැන් මගේ මේ කොණ්ඩේ ආයි දික් වෙලා තියෙන්නේ. මම කොණ්ඩේ කපනවා. ඒක කැපුවාම ඒ කපලා මට තේරෙනවා ආයි සති 2-3ක් විතර යද්දි ආයි කොණ්ඩේ සෑහෙන දික් වෙගෙන එනවා. ඉතින් ඒ වගේ හොඳ රිසල්ට් තියෙනවා. මම මේකත් දැන් අවුරුද්දක් හිට වෙන්න පාවිච්චි කරනවා. රුපියල් 1300ට හරිම වාසි මේක. හොඳ වොලියුම් එකක් ගන්න. අපේ හිස් කබලේ තියෙන ඒ සෙම බුරුල් වෙලා ඔළුව කැක්කුම නැති කරගන්න. මේ ඔළුවේ තැම්පත් වෙලා තියෙන සෙම ගොඩාක් අයට හරිම කරදරයක්. ඔයාලා දන්නවා මේ ඇස් උඩ මේ නළලේ සෙම වේලුවාම කාලයක් යනකොට මේ ඇස් යට මේ නළල දෙපැත්ත කළු වෙන්න ගන්නවා. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි මේ hair cream එක. ගෑවහමම ඔයාලට තේරෙයි. ඔයාලා පාවිච්චි කරලා බලන්න. සෙම හරි ඉක්මනට බුරුල් වෙලා කැඩිලා එනවා. ඉතින් මාරම හොඳයි මේ hair cream එක.
ඊළඟට මම කතා කරන්න යන්නේ මම පාවිච්චි කරන ෂැම්පූ එක ගැන. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම මේ ෂැම්පූ එක පාවිච්චි කරන්න අරගෙන දැන් අවුරුදු 3ක් 4ක් විතර වෙනවා. මට ඉස්සර තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මගේ ඔළුවේ dandruff. ඉතින් ඒකට මම විවිධ ෂැම්පූ පාවිච්චි කරා. මුලින්ම වටිකා එක පාවිච්චි කරා. ඊට පස්සේ ඩීම් රෝන් එකේ ෂැම්පූ එක පාවිච්චි කරා. දැන් ඩේට්ස් ලයිෆ් බෝයි එහෙම විවිධ ෂැම්පූ පාවිච්චි කරා. ඉතින් ඇත්තටම මේ හැම ෂැම්පූ එකකින්ම මට මගේ කොණ්ඩේ ඉස්සරි පාලනය වුණේ නැහැ. ඉතින් අන්තිමේදී මට හම්බ වුණා හරිම ෂැම්පූ එක. ඒ තමයි මෙන්න මේක. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ මොකද්ද කියලා දැක්ක ගමන් මේක Herbal Blooms එකේ ෂැම්පූ එක ලයිම් ෂැම්පූ එක. මේක ඉස්සරි පාලනයටමයි එන්නේ. මේ ෂැම්පූ එක ඔයාලට පේනවා මම දැන් පාවිච්චි කරලා තව පොඩ්ඩයි මේකේ තියෙන්නේ. දැන් ඔයාලට ෂැම්පූ එක ගන්න ඕනේ. ඉතින් මම පෞද්ගලිකව හරිම කැමතියි මේ ෂැම්පූ එකට. ඇත්තටම කියන්න ඕනේ එහෙම හොඳ සුවඳක් එන ෂැම්පූ එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට නම් මේක හරියන්නේ නැහැ. මොකද ඇත්තටම මේක එහෙම අර සුවඳකාරක සුවඳ දාලා එහෙම සුවඳ ගහන ෂැම්පූ එකක් නෙවෙයි. මේක ඇත්තටම එන්නේ දෙහි සහ උළුහාල් සුවඳ. ඒ උළුහාල් වල තියෙන ඒ දෙහි වල තියෙන සැර සුවඳ එහෙම ලොකු සැර ගතියක් නැහැ. ඉතින් ඔයාලා දන්නවනේ දෙහි උළුහාල් වල එන ස්මෙල් එක මේකේ අනිවාර්යෙන්ම එනවා. මේකේ සුවඳ තියෙනවා. ඉතින් මම පර්සනලි මේ Herbal Blooms ප්‍රොඩක්ට් වලට හරි කැමතියි. ප්‍රොඩක්ට් කියන්නේ එයාලගේ මේ ෂැම්පූ එකට සහ කන්ඩිෂනර් එකට හරි කැමතියි. එයාලගේ තව ෂැම්පූ එකක් තියෙනවා ගොඩ පර ෂැම්පූ එක. ඉතින් ඒක හොඳයි කොණ්ඩේ යන අයට කොණ්ඩේ දික් කරගන්න. කොණ්ඩේ වැවෙන්න තමයි ෂැම්පූ එක තියෙන්නේ. මේක තියෙන්නේ ඉස්සරි පාලනයේට. ඉතින් මේ ෂැම්පූ එක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ ලොකු බොටල් එකම 1150යි වෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ අපි ෂැම්පූ එකක් පාවිච්චි කරනකොට ඔයාලා දන්නවත් ඇති මේ කාරණාව ගොඩක් මේ ෂැම්පූ එකේ පෙන එනවා නම් ඒ ෂැම්පූ එකට ගොඩක් කිමිකල්ස් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ පෙන ගන්න. ඉතින් ඒ පෙන එන එකෙන් මම හිතන විදිහට සහ මම දන්න තරමින් කොණ්ඩේ හොඳට සේදෙන්නේ නැහැ. ඔළුව හොඳට හේදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ෂැම්පූ පොඩ්ඩක් අරගෙන ඒකට වතුර මිශ්‍ර කරලා ඔළුවට දැම්මහම පෙන ගොඩාක් එනවා නම් හොඳට කොණ්ඩේ හේදෙන්නේ නැහැ. පෙන ගතිය විතරයි. ඊට පස්සේ සෝදනකොට පෙන ගොඩාක් යනවා. එහෙම ෂැම්පූ ඔයාලා පාවිච්චි කරන්න එපා. ඒවට කෙමිකල්ස් ගොඩාක් දාලා තියෙනවා. ඔයාලා හැම වෙලාවෙම මේ ෂැම්පූ බෝතලේ ගත්තාම මොන ප්‍රොඩක්ට් එක ගත්තත් ඔයාලා ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල බලන්න මොනවද මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේ ඒගොල්ලෝ දාලාම තියෙනවා මේගොල්ලෝ පාවිච්චි කරලා දෙහි උළුහාල් කියන ඉන්ග්‍රීඩියන්ට් වර්ග දෙක. ඉතින් මේ ඒ වගේම තමයි කියන්න ඕනේ මේ ෂැම්පූ එක අර මං කිව්වා වගේ පෙන එන්නේ නැහැ. මේක අපි අතට චුට්ටක් අරගෙන මේකට වතුර දාලා ඔයාලා දන්නවා ඇති මේ කාරණාව. ඔයාලා කොයිම වෙලාවකවත් ෂැම්පූ ඔළුවට නිකන් හිස් කබලට හිස් මුදුනට නිකන් ෂැම්පූ බෝතලේ වක් කරගන්න එපා. නිකන් ෂැම්පූ ටික අරගෙන ඔළුවට දාලා නිකන් ගන්න එපා. හැම වෙලාවෙම මේක තනුක කරන්න. ඒ කියන්නේ ෂැම්පූ එකට වතුර මිශ්‍ර කරන්න. ඔයගොල්ලෝ පාවිච්චි කරන කෝපයක් හරි මොකක් හරි එකකට ෂැම්පූ පොඩ්ඩක් දාලා ඒකට වතුර දාලා ඒක හොඳට කලවම් කරන්න. ඒ කලවම් කරලා තමයි ඔයාලා ඒක ඔළුවට ගාලා ඔළුව සෝදන්න ඕනේ. ඔය ඉතින් ඒකින්ද ඔයාලා ඒකත් අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඉතින් මමත් එහෙම තමයි ෂැම්පූ පාවිච්චි කරන්නේ. ඒක තමයි හරිම විදිහේ ෂැම්පූ පාවිච්චි කරන්නේ. නැත්තම් අනිවාර්යයෙන්ම ඔයාලා නිකන් ෂැම්පූ ගන්නවා නම් ඔයාලගේ කොණ්ඩේ ගැලවෙනවාමයි. මොන ෂැම්පූ පාවිච්චි කරත් වැඩක් නැහැ. ඔයාලා පාවිච්චි කරන්න ඕනේ ෂැම්පූ ටිකක් අරගෙන ඒකට හොඳට වතුර දාලා ෂැම්පූ එක හොඳට දිය කරගෙන තමයි ඔළුවේ ගන්න ඕනේ. ඉතින් මේ ෂැම්පූ එක කියන්න ඕනේ එහෙම සුවඳවල් එන්නේ නැහැ. එහෙම සුවඳකාරක දාලා නැහැ. මේකේ එන්නේ උළුහා දෙහි සුවඳ විතරයි. ඉතින් මේක ගොඩාක් ඉස්සරි වලට හොඳයි. ඔයාලා ගාලා බලන්න. ඉස්සරි තියෙන කෙනෙක් මේක සතියක් ගාලා බලන්න. ඉස්සරි කොහෙන් ගියාද නැහැ. ඒ තරම් හොඳට ඉස්සරි පාලනය වෙනවා. ආයි ඉස්සරි එන්නෙත් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට තව උපදෙසක් දෙන්න ඕනේ. ඔයාලා හිතන්නකෝ දවසක් දවසක් නානවා කියලා නැත්නම් දවස ගානෙම නානවයි කියලා. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ දවස ගානෙම නාන්න කියලා. මොකද දවස ගානෙම නෑවට කමන්නේ. හැබැයි ෂැම්පූ ගන්න එපා. මොකද අපේ හිස් කබරේ තියෙන්න ඕනේ තෙතමනයක් තියෙනවා. ඒක නැති වුනහම අපේ කෙස් ඉක්මනින් ගැලවෙන්න බලනවා. ඉතින් ඒකින්ද ඔයාලගේ ඔළුවේ තියෙන තෙතමනය තියෙන්න නම් ඔයාලා දවසක් ෂැම්පූ ගෑවොත් දවස් දෙකක් විතර නෝමල් මුකුත්ම නොගා කොණ්ඩේ සෝදන්න නාන්න. ආයෙ ගහන්න. මම කියන්නේ දවසක් කියලා දවසක් හරි දවස් දෙකකට සැරයක් හරි වගේ ෂැම්පූ පාවිච්චි කරනවා නම් හොඳයි. දවස ගානෙම ෂැම්පූ ගන්න යන්න එපා ඔළුවට. දවස ගානෙම නානවා නම් ඔයාලා මුකුත්ම ඔළුවට නොදා දවස් දෙකක් විතර නාන්න. ඊට පස්සේ ෂැම්පූ පාවිච්චි කරන්න දවස් දෙකක් විතර. ඒ වගේ ඔයාලා ඈත් කර කර ෂැම්පූ පාවිච්චි කරනවා නම් තමයි හොඳ. ඉතින් ඒ වගේම තමයි Herbal Blooms එකේ මම ඊළඟට පාවිච්චි කරන කන්ඩිෂනර් එක මේ තියෙන්නේ. ඒක නම් පොඩි බොටල් එකක්. ඒකත් දැන් ඉවරයි. මේ ඔයාලට පේනවා මම පාවිච්චි කරලා. දැන් ඒකත් ගන්න ඕනේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි දෙකම අර ගන්න ඕනේ. මේකත් ගොඩාක් හොඳයි.
කොණ්ඩෙට ගන්න මේක ෂයිනි හෙයා කන්ඩිෂන්. හොඳ ෂයිනි ලුක් එකක් එනවා සහ කොණ්ඩේ ගැලවෙන්නේ නැහැ, ගැට ගැහෙන්නේ නැහැ. මේකත් මම පර්සනල් කියන්න ඕනේ මම මගේ හස්බන්ඩ්ගේ ගම පුත්තරම. ඉතින් ඒ පැත්තේ වතුර පොඩ්ඩක් කිවුල ගතියයි. ඉතින් එතකොට ඒ පැත්තේ නානකොට කරනකොට කොණ්ඩේ හරි ඉක්මනට ගැට ගැහෙන්න බලනවා. කියන්නේ හරි ඉක්මනට කොණ්ඩේ ගැට ගැහෙනවා. ඉතින් එහෙම වුණාම මම මේ කන්ඩිෂන් එක පාවිච්චි කරා ගිහිල්ලා ඒ ගැට ගැහෙනවට හැබැයි ඇත්තම කියන්න ඕනේ කොණ්ඩේ ගැට ගැහුණෙත් නැහැ, කොණ්ඩේ ගැලවුණෙත් නැහැ. ඉතින් ඒ තරම් හොඳයි මේ කන්ඩිෂනර් එක. ඉතින් ඔයාලා කවුරු හරි ඉන්නවා නම් කිවුල් වතුර පාවිච්චි කරන එහෙම වතුර වල ප්‍රශ්න තියෙන කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් කොණ්ඩේ ගැට ගැහෙනවා නම් නිතරම කොණ්ඩේ ගැලවෙනවා නම් ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් නාලා මේ කන්ඩිෂනර් එක පාවිච්චි කරන්න. කොණ්ඩේ ගැට ගැහෙන්නේ ගැලවෙන්නේ නැතුව කොණ්ඩේ තියාගන්න පුළුවන්. හොඳට ෂයිනි ලුක් එකකට කොණ්ඩේ තියාගන්න පුළුවන්. අත්දැකීමමයි මම මේ කියන්නේ. ඊළඟට මම සුවඳට ඉන්න පාවිච්චි කරන බොඩි ස්ප්‍රේ එක තමයි එන්චාන්ට් එක. ඉතින් එන්චාන්ට් එකේ මෙන්න මේ චාමින් කියන පර්ෆියුම් බොඩි ස්ප්‍රේ එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක මම සෑහෙන කල් පාවිච්චි කරනවා. මම හරිම ආසයි. මම සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් ප්‍රොඩක්ට් වෙනස් කරන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මට මොකක් හරි එක සූට් වුණොත් ඒක මගේ ස්කින් එකට මට ඕකේ වුණොත් මම ඒක දීර්ඝ කාලයක් එක දිගට පාවිච්චි කරනවා. මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. මොකද අපි ප්‍රොඩක්ට් වෙනස් කර කර පාවිච්චි කරාම අපේ ස්කින් එකට එක ප්‍රොඩක්ට් එකක් තෝරගන්න බැරුව යනවා. කියන්නේ විවිධ කෙමිකල්ස් අපේ ස්කින් එකට ඊට පස්සේ එකතු වෙනවනේ. එතකොට විවිධ ආසාදන මතුවෙන්න ගන්නවා. ඉතින් එතකොට අපිට හොයාගන්නත් බෑ මොන එකෙන්ද මෙහිම ස්කින් එක මේ විදිහට ඩැමේජ් උනේ කියලා. ඉතින් අපිට ස්කින් එකට දෙයක් ඕකේ නම් අපි ඒක එක දිගට පාවිච්චි කරන එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් මම කොහේ හරි යද්දී සුවඳට ඉන්න පාවිච්චි කරන මේ බොඩි ස්ප්‍රේ එක එන්චාන්ට් එකේ සුවඳම බොඩි ස්ප්‍රේ එක මම හිතන්නේ මේ චාමින් එක. ඉතින් ඒ වගේම තමයි තව මම පර්ෆියුම් එකක් පාවිච්චි කරනවා පින්ක් ඇපල් කියලා පොඩි පර්ෆියුම් එකක්. මම මේක එතකොට එන්චාන්ට් එක මේ දෙක මම කොහේ හරි අද බෑග් එකේ දාගෙන යනවා. ඉතින් මේකත් මේ පින්ක් ඇපල් එකත් හරි සුවඳයි. ඉතින් පර්ෆියුම් විදිහට පාවිච්චි කරන්නේ මේ දෙක තමයි. ඊට අමතරව මම ඩියෝඩරන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා රෙක්සෝනා එක. ඉතින් ඒකේ ඇලෝවෙරා එක පාවිච්චි කරනවා. ඉතින් මේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම සමහරක් අය බොඩි වොෂ් පාවිච්චි කරනවා. ඉතින් මම බොඩි වොෂ් පාවිච්චි කරන්නේ නැහැ. මම ස්කින් එකට පාවිච්චි කරන්නේ සෝප් එක. ඒ තමයි චන්දනාරේප එකේ තියෙන ස්ක්‍රබින් සෝප් එක. ඒකේ චන්දනාරේප එකේ සෝප් වර්ග කීපයක් තියෙනවා. ඒකේ කුරුඳු සෝප් එක තියෙනවා, වෙනිවල් ගෙට සෝප් එක තියෙනවා. ඉතින් මම මේ දෙකම පාවිච්චි කරනවා. මේ දෙකම ගොඩාක් අපේ ස්කින් එකට හොඳයි. මේ තියෙන්නේ සෝප් එක. මේ ඔයාලට පේන ඇති මම පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට මේ පේනවා ඇති ඒකේ තියෙන මේ කුරුඳු කෑලි ඒක කුරුඳුයි තව නැචරල් තව දේවල් කීපයක් තියෙනවා මට ඒක මතක නැහැ. මේක හරිම කුරුඳු තෙල් සුවඳයි. හරිම කුරුඳු සුවඳයි. මේක මාරම හොඳයි අපේ ස්කින් එකේ මැරුණු සම ඉවත් කරන්න. කියන්නේ ඇත්තටම මේකෙන් වෙන්නේ ස්ක්‍රබ් වෙන එක. ඉතින් මේක සබන් මේක ගානකොට අපේ ඇඟේ හොඳට අපේ ඇඟේ තියෙන මැරිච්ච සම මැරුණු සෛල අයින් වෙලා අපේ ස්කින් එකට හොඳ කලර් එකක් එනවා. හොඳ ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. ඉතින් මම ඒකින්ද පර්සනලි මම මේ සබන් කැටේ පාවිච්චි කරනවා. මේකේ වෙනිවල් ගැට සබන් එකත් හරිම ෂෝක්. ඒකත් මේ වගේම ස්ක්‍රබින් සෝප් එක ස්ක්‍රබ් වෙනවා අපේ ස්කින් එක හොඳට. ඉතින් ඇත්තටම මම කියන්න ඕනේ මම පර්සනලි අපිට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය නැති තරම් මේ සබන් කැටේ නිසාම අනිත් එක තමයි ඔයාලට කියන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි මගේ ස්කින් එක මම කියන්නේ හරි සෙන්සිටිව් කියලා. මගේ ස්කින් එකේ කකුල් වල පුංචි බිබිලි දාලා ඒවා මම කසලා ඒ බිබිලි වල පැල්ලම් ඉතුරු වෙලා තිබ්බා. කරුවට පැල්ලම් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මම මේ සෝප් එකෙන් පාවිච්චි කරනකොට ඒ කසන මගේ කකුලේ ඒ ආපු ඒ ගෙඩි ඔක්කොම නැති වෙලා ගියා. ඉතින් හරිම මම ඊට පස්සේ තමයි මේක එක දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තේ. මොකද මුලින්ම මගේ කකුලේ අතපය වල චුටි බිබිලි දැම්මාම මම ඒවා කසලා ඒවා කැලල් හිටියාම පස්සේ මට නිතරම මගේ මං කිව්වේ ස්කින් එක බිබිලි දානවා කසනවා කියලා ඒ සෙන්සිටිව් ස්කින් වල හැටි. ඉතින් එහෙම වෙලාවල් වලදී මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ මම මේ සබන් කැටේ පාවිච්චි කරන්න ගත්තා. මේක සහ වෙනිවල් සෝප් එක. ඉතින් මේක පාවිච්චි කරාට පස්සේ තමයි මගේ ස්කින් එක කසන ගතිය, ඒ බිබිලි දාන එක සහ ඒ කැලල් මැකුණි. ඇත්තටම දැන් මගේ ස්කින් එකේ අතපය වල කකුල වල කිසිම බිබිලක් එන්නේ නැහැ. කිසිම ඒ කියන්නේ රෑෂ් එකක්වත් කිසිම දෙයක් එන්නේ නැහැ. දූවිලි හිටින්නේ නැහැ. මම එළියට ගිහින් ආවත් මම ඇඟ සෝදනකොට මොන හරි වත්තේ වැඩ කරත් මම මේ ඇවිල්ලා මේ සබන් එකේ හොඳට අතපය කකුල හරි මේ හොඳට සෝද ගන්නවා. ඇඟ හොඳට සෝදනවා. මේකෙන් හොඳට සම ස්ක්‍රබ් වෙන හින්දා
දෝයි තියෙනවා නම් ඉවත් වෙලා අපේ රෑෂ් එකක් හරි ගෙඩි හරි බිබිලි හරි මොන හරි දෙයක් සමේ තියෙනවා නම් ඒ දේවල් නැති වෙලා ආපහු ඒවා හැමේ එන්නේ නැති විදිහට හැම ආරක්ෂා කරලා දෙනවා මේ සෝප් එකකින් මේ චන්දනාරේපි සෝප් එකෙන්. ඉතින් මේක මම හිතන්නේ 220ක් වගේ 220ක් 230ක් හරි වගේ වෙන්නේ. මේකේ වෙනිවැල් එකත් හොඳයි මේකත් හොඳයි. ඉතින් මම මේක පර්සනල් රෙකමන්ඩ් කරනවා. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මොකද අපි හැම වෙලාවෙම ස්වභාවික දෙයක් අපේ ඇඟට පාවිච්චි කරන එක හොඳයි. බොඩි වොෂ් වගේ දේවලුත් නරක නැහැ. මම පාවිච්චි කරලා නැති හින්දා ඒක ගැන මම කියන්න දන්නේ නැහැ. හැබැයි මේක නම් ගොඩාක්ම හොඳයි පාවිච්චි කරලා බලන්න ඔයාලා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැනනේ. අපේ ශරීරයට බාහිරින් ආලේප කරනවා වගේම ශරීරය බාහිරින් සම ලස්සනට තියාගන්න බාහිරින් සත්කාර කරනවා වගේම අපි ශරීරයේ අභ්‍යන්තරයට සත්කාර කරගන්න ඕනේ. ඉතින් මම දැන් අවුරුද්දක් විතර වගේ වෙලේ ඉඳලා මගේ ශරීර අභ්‍යන්තරයට කරන සත්කාරයක් විදිහට මම මේ ස්වස්ථ අමෘත කියන නිලි රසකින්ද පානය පාවිච්චි කරනවා ලින්ක් එකේ. ඉතින් ඇත්තටම ඔයාලට මේ ගැන කියන්න ඕනේ. ඔයාලා මේක දන්නවත් ඇති. මේක ආවේ ලංකදී දැන් අවුරුද්දක් විතර වෙනවා මේක ඇවිල්ලා මේ ලින්ක් එකේ මේ ස්වස්ථ අමෘත කියන එක මේක ෂැෂේ පැකට් තියෙන්නේ. මේක ඔයාලට උණු වතුරෙන් හරි ඇල් වතුරෙන් හරි හදාගෙන බොන්න තියෙන්නේ. හරිම ගුණයි. ඔයාලා දන්නවා නිලි රසකින්ද කියන්නේ අපේ ශරීරයේ උෂ්ණාධික බව පාලනය කරන්න තියෙන ප්‍රධානම සිංහල ආයුර්වේද බෙහෙතක්. නිලි සහ රසකින්ද කියන්නේ ශරීරය සිසිල් කරන්න හොඳම එකක්. ඉතින් ඇත්තටම සිංහල බෙහෙත් බඩු කඩේකින් නිලි රසකින්ද කියනලා තම්බලා බොන්නත් පුළුවන්. ඉතින් මේ ලින්ක් එකේ එන මේ ස්වස්ථ අමෘත කියන එකත් ඒ වගේම ගුණයි. තනිකරම නිලි රසකින්ද තියෙන්නේ වෙන කිසිම දෙයක් නැහැ. ඒක ෂැෂේ පැකට් එකක් උණු වතුරයකට දාලා හදාගෙන බොන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලා බලනවා ඇති ඇයි මම මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් පෞද්ගලිකව මම ඔයාලට පොඩි උපදෙසක් දෙන්නම්. ගොඩාක් වෙලාවට අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් උෂ්ණ අධික වුණාම අපේ ස්කින් එක අවපැහැ ගැන්වෙනවා. අවපැහැ වෙන්න බලනවා. ඒ කියන්නේ බිබිලි දානවා. එතකොට විවිධ රෑෂස් එනවා. ස්කින් එක වේලෙනවා. කළු වෙනවා. ඇස් යට කළු වෙනවා. තොල් කළු වෙනවා. කට වටේ කළු වෙනවා. විවිධ වූ දේවල් වෙනවා. මොකද ශරීර අභ්‍යන්තරය උෂ්ණ වුණාම ඒක සමින් තමයි පිට දාන්නේ. ඉතින් ඒක හින්දා අපි හැම වෙලාවෙම හැම අපේ ශරීර බාහිරින් ලස්සන කරගන්නවා වගේම අපේ අභ්‍යන්තරය සිසිල් කරගන්නට අද ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි ඇඟ අධික උෂ්ණ වීම. ඒකට හේතුව තමයි අපි කන ආහාර. අපි ගොඩාක් වෙලාවට විවිධ රසකාරක යොදපු ආහාර කනවා. එතකොට පිටි වර්ග කනවා. එතකොට ශනික ආහාර ගන්නවා. ස්නැක් වර්ග කනවා. ඉතින් විවිධ දේවල් පාවිච්චි කරනවානේ. සීනි වැඩිපුර දාපු දේවල් කනවා. ඉතින් ওই වගේ දේවල් හින්දා ආහාරවල විධිමත් භාවයක් නැති හින්දාම අපේ ශරීරය හරි ඉක්මනට උෂ්ණ වෙනවා. උෂ්ණ අධික බව වැඩි වෙනවා. එතකොට අපිට මේ දේවල් පාලනය කරගන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ නිල්ලි සහ රසකින්ද කියන්නේ. ඉතින් හැම වෙලාවෙම අපේ ශරීරය සිසිල්ව තියාගන්නවා නම් අපේ ශරීර අභ්‍යන්තරයේ සිසිල්ව තියාගන්නවා නම් අපේ කොණ්ඩේ අනේක අඩු කරගන්න පුළුවන්. එතකොට නියපොතු අවපැහැ වෙන එක නැති කරගන්න පුළුවන්. එතකොට සම පැහැපත් කරගන්න පුළුවන්. එතකොට ඔය ඇස් යට කළු වෙන එක, තැන් තැන්වල ලප ඇති වෙන එක, බිබිලි දාන එක වගේ ගොඩාක් දේවල් වලට විසඳුමක් තමයි අපේ ශරීර අභ්‍යන්තරය සිසිල් කර ගැනීම. ඉතින් ඒක හින්දා මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ ස්වස්ථ අමෘත නිලි රසකින්ද පානය. ඉතින් මේක දවස ගානෙම බිව්වත් ප්‍රශ්නයක් නැහැ. අපේ ශරීරයට ගොඩාක්ම සුදුසුයි. කවුරුම හරි ඉන්නවා නම් කොණ්ඩේ යනවා නම් එයාට නිතරම හැමේ විවිධ ආසාදන මතුවෙනවා නම් කොච්චර මොන දේවල් පාවිච්චි කරත් හැම පැහැපත් වෙන්නේ නැත්නම් ස්වභාවික පැහැපත්කමක් නැත්නම් හැම කළු වෙනවා නම් ඒ වගේ හේතුන් වෙනවා නම් ඔයා චුට්ටක් ඔයාගේ ඇඟ නිමෙන දෙයක් පාවිච්චි කරලා බලන්න. ඒ වගේම සැරකෑම වලින් ඈත් වෙලා ඉන්න. විශේෂයෙන්ම ඉස්සෝ දැල්ලෝ කකුලෝ. එතකොට අපි ගොඩාක් වෙලාවට අද කාලේ මාළු පිණි උයනකොට රස වෙන්න අප පාවිච්චි කරනවානේ. හැබැයි අප කියන්නේත් අපේ ශරීරයට ගොඩක් උෂ්ණ දෙයක්. ඉතින් රසට කන්න හිතාගෙන අපි උෂ්ණාධික කෑම පාවිච්චි කරනවා නම් උෂ්ණාධික කෑම කනවා නම් අපේ මේ බාහිරින් කොච්චර ආලේපන පාවිච්චි කරලා ශරීරයේ ලස්සනට පැහැපත් තියාගන්න අමාරුයි. ඉතින් සම ගැන හිතනවා වගේම බාහිර ලස්සන හිතනවා වගේම අපි අභ්‍යන්තරයත් නිරෝගීව තියාගන්න නම් අනිවාර්යෙන් අපි නිරෝගීමත් ආහාර පුරුදු ආහාර රටාවකට යොමු වෙලා අපේ ශරීරය සිසිල් කරගන්න පුරුදු වෙන්න ඕනි. ඉතින් ඇත්තටම මගේ ඇඟ සමහරක් අය ඉන්නවනේ උපතින්ම උෂ්ණාධික ඇඟවල් තියෙන. සමහර අය ඉන්න උපතින්ම සිසිල් ඇඟවල් තියෙන. ඉතින් මගේ ඇඟ උපතින්ම ටිකක් උෂ්ණාධිකයි. ඉතින් ඒක හින්දාම මම අනිවාර්යෙන් මගේ උෂ්ණාධික බව නැති කරගන්නම මම මේ නිලි රසකින්ද පාවිච්චි කරනවා. මේක ඔයාලට හොයාගන්න බැරි වුණත් මේක ගන්න මේක නැත්නම් ඔයාලට බෙහෙත් බඩු කඩේකින් නිලි රසකින්ද ගෙනල්ලා තම්බලා බොන්නත් පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මම හිතනවා
ඔයාලා මගේ මේ කොස්මෙටික්ස් ප්‍රොඩක්ට් ගැන බලලා යම්කිසි දෙයක් අවබෝධයක් ගන්න ඇති. ඒ වගේම මාත් එක්ක මේ වීඩියෝ එක ආරම්භ ඉඳන් අවසාන වෙනකන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මොන හරි ඔයාලගේ දැනුමට යමක් ගන්නත් ඇති. ඉතින් ඇත්තෙන්ම ඔයාලා මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මම අර පාවිච්චි කරන හෙයා ක්‍රීම් එක සහ ෆුල් බොඩි එලෝවින් ක්‍රීම් එක, සීරම් එක ගැන විස්තර දැනගන්න අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා මට උදව්වක් කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට අරන් එන්න. එතකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ගිහිල්ලා එන්න. bye